හොඳයි ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනාම. අපි ඔයාලට කිව්වා වගේම කොහොමද RAM එක වැඩි කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කරන්නේ. අපි වැඩි කතාවක් නැහැ වීඩියෝ එකට යමු. ඉස්සලා කම්පියුටර් කියන එක යන්න. ඊට පස්සේ තියෙනවා system properties කියලා ටැබ් එකක්. ඒකට යන්න. ඊට පස්සේ යටම තියෙන advanced system settings. ඊට පස්සේ advanced කියලා බටන් එකක් ටැබ් එකක් තියෙනවා මෙතන. ඒකට ක්ලික් කරලා performance කියලා එකක් තියෙනවා. ඒකේ settings වලට යන්න. ඊට පස්සේ ආයෙත් තියෙන advanced කියලා එකක් දෙවන ටැබ් එකේ. ඒකට ක්ලික් කරලා යටම තියෙනවා virtual memory. Page in file is area on the hard disk that Windows uses is if it were RAM. කියන්නේ මේක වාගේ තියෙන hard එකේ GB 4ක් 2ක් 3ක් ඔය වගේ GB ප්‍රමාණයක් RAM එකට ගන්නවා. ඒක තමයි මෙතනින් වෙන්නේ. හරි අපි කොහොමද කරන්නේ කියලා බලමු. දැන් change කියන එකට යන්න ඕන. හරි ඔයාලා පෙන්නනවා දැන් hard එකේ partition කරලා තියෙන partition 3ක්මයි කරලා තියෙන්නේ. ඒකේ මම දැනටපත් D එකට දාලා තියෙන්නේ GB 4ක් RAM එක විදියට. එතකොට මගේ දැන් තියෙනවා GB 8ක් RAM එක විදියට. මම ඒ වගේම E එකටත් GB 4ක් කොහොමද RAM එක විදියට ගන්න කියලා පෙන්නන්න. එතන custom size කියලා තියෙනවා. එතන ටික් එකක් දාන්න. ඊට පස්සේ එතන තියෙනවා box දෙකක්. ඒ box දෙකටම 4000 කියලා type කරන්න. ඊට පස්සේ set කියලා තියෙනවා. එතන click කරන්න. ඊට පස්සේ okay කියලා තියෙනවා. ඒතකොට ඔයාලා පේන දේ මෙතන 4000 කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ okay කරන්න. ඊට පස්සේ ඔයාලට කියනවා restart කරන්න කියන අනිවාර්යයෙන් restart කරන්න ඕන. apply කරලා okay කරන්න. okay කරපුවාම ආය යනවා restart කරන්න කියලා. ඔය අනිවාර්යයෙන් restart කරන්න ඕන. මොකද මේ වගේ අනිවාර්යෙන් දෙයක් කරොත් එහෙම කොහොමද restart කරන්නම ඕන. එහෙනම් මම හිතනවා ප්‍රයෝජනවත් වේවි කියලා මේක. මොකද නැත්තම් 1GB තියෙන සමහර ගායක තියෙනවා 1GB RAM එක. ඒ කට්ටියට තමයි මේ ගොඩක් වටින්නේ. subscribe කරන්න තමලක් කරන්න. මොකද තව VPN වගේම තවත් ගොඩක් දේ තියෙනවා ඔයාලා දෙන්න වීඩියෝස්. එහෙනම් ගිහින් එන්න සුබ දවසක්.